ඔයාගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක හැමතිස්සෙම ස්ටෝරි එකක් ගොඩනගන්න. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ හැමතිස්සෙම පාරිභෝගිකයෝ කැමති වෙන්නේ බ්‍රෑන්ඩ් එකක් මිලදී ගන්නම නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට 99%ක්ම කැමති ලස්සන ස්ටෝරි එකක් මිලදී ගන්න. ඒ කියන්නේ ඔබේ බ්‍රෑන්ඩ් එකට තියෙන්න ඕනේ ස්ටෝරි එකක්. හැබැයි මතක තියාගන්න දැන් විශේෂයෙන් ඔබ ගොඩක් දුරට ඩිජිටල් මීඩියා පාවිච්චි කරනවානේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තුල ඔබේ බිස්නස් කරන්නේ. එතකොට වැදගත්ම කාරණය තමයි පුළුවන් තරම් වාගේ බිස්නස් එක ගැන විස්තරේ ඔතෙන්ටික් කරන්න, සත්‍ය කතා කරන්න, ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරලා වාගේ බ්‍රෑන්ඩ් එකේ ස්ටෝරි එක කියන්න. වාගේ බ්‍රෑන්ඩ් එකේ ස්ටෝරි එක කියන්න. මොකද වාගේ බ්‍රෑන්ඩ් එක ඔයා නිෂ්පාදනය කරලා තියෙන්නෙම හොඳට මතක තියාගන්න හැම බ්‍රෑන්ඩ් එකකින්ම කුමන හෝ පාරිභෝගික කණ්ඩායමකගේ ඒගොල්ලන් අතිශය පීඩාවට පත්වෙන ප්‍රශ්නයකට සරල විසඳුමක් ලබා දෙනවා. ආකර්ශනීය විසඳුමක් ලබා දෙනවා. ලස්සන විසඳුමක් ලබා දෙනවා. ඉතින් ඔබේ බ්‍රෑන්ඩ් එකත් අනිවාර්යෙන් මේ වැඩේ කරනවා. ඉතින් ඒක හින්දා ඔබ විසඳන ප්‍රශ්නය ගැන ඔබ විසඳන ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔයා ලස්සන ස්ටෝරි එකක් ගොඩනගන්න. මේ ස්ටෝරි එක ඔයාගේ පාරිභෝගික කණ්ඩායමට කියන්න. ඒගොල්ලෝ හරි කැමති ඒ ස්ටෝරි එක අහගෙන ඉන්න. අන්න ඒ ස්ටෝරි එකත් එක්ක ඒගොල්ලෝ කැමති ඔයත් එක්ක හොඳ ජර්නි එකක් යන්න. ඉතින් එතකොට මේ බ්‍රෑන්ඩ් ස්ටෝරි එකට කැමති වෙන කස්ටමර්ස්ලා ලස්සන කස්ටමර් ජර්නි එකක් එක් කරගෙන යන්න. එතකොට ඔයාගේ බ්‍රෑන්ඩ් එක අද දිනේට වැඩිය හෙට දිනේ සාර්ථක සන්නමයක් බවට පත් වෙයි. හොඳ බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙයි.